රුහුණු මහා කතරගම දේවාලය. රටක් ලෝකයක් දන්නා මහා පුදබිමක්. සර්ව ආගමික පුදබිමක්. කතරගම දෙවි හාමුදුරන් වඳින්න බොහෝ දෙනා කතරගමට එනවා. ඒ වගේම අද දැන් සුවිශේෂී වෙලා තිබෙනවා කතරගමට පැමිණෙන බොහෝ දෙනා අලිවාඩියට පැමිණ කතරගම වාසනාගේ දකින්න බොහෝ දෙනා ආසාවෙන් ඉන්නවා. අද අපි සූදානම් වන්නේ අලිවාඩියෙන් කතරගම වාසනාගේ රසබර කතා රැසක් කතරගම වාසනා අසලට ගිහිල්ලා අජිත් මාමගේ දැනගන්න. අපි ඔබට ආරාධනා කරනවා මේ රසබර කතා අහන්න අපිත් එක්ක ඉන්න කියලා. කතරගම මහා පුදබිම කිව්වට පස්සේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ මහා බල පරාක්‍රමය පිළිබඳව රටක් ලෝකයක් මහා විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ නවදින්න රටක් ලෝකයක මිනිසුන් මේ මහා පුදබිමට පැමිණෙනවා. කතරගම කිව්වට පස්සේ දෙවි හාමුදුරුවන්ගේ බල පරාක්‍රමය වගේම අද වර්තමානයේ වෙන විට කතරගම කියන විට ඒහා සමග කියවෙන තවත් නමක් තිබෙනවා. ඒ තමයි කතරගම වාසනා. කතරගම වාසනා පිළිබඳව රසබර තොරතුරු ඔබට කියන්න අලියතුන්ට ආදරය කරන බොහෝ දෙනා විමසිල්ලෙන් ඉන්න කතරගම පෙරහැර ආරම්භ වීමත් සමග කතරගම වාසනා පිළිබඳව බොහෝසේ කරුණු ආදරයෙන් සොයන බොහෝ දෙනා වෙනුවෙන් අද අපි අලිවාඩියෙන් කතරගම වාසනා පණමින් ආදරය කරන අපේ ආදරණීය හස්තිපාලකතුමා රටක් ලෝකයක් ආදරෙන් ආමන්ත්‍රණය කරන අජිත් මාමා හමුවන්න ආවා. අපි අලිවාඩියෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඔබතුමන්ව. අපි දැනගන්න කැමතියි ඔබතුමන් මේ රටට මේ මව්බිමට මහා වාසනාවක් වෙච්ච කතරගම වාසනා රැක බලා ගන්න ඉන්නේ ඔබතුමන්ගේ ආදරණීය පියාගෙන් පසුව තමයි ඔබතුමා මේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ මහා මාණික්කයක් බඳු මේ කතරගම වාසනා රැක බලා ගන්න. අපි අතීතය මතක් කරමින්ම අපේ කතාබහ ආරම්භ කරමු. දැන් අවුරුදු දැනට 30ක් වෙනවා. මගේ තාත්තා තමයි මුලින්ම මේ ඇතා බැලුවේ. මගේ තාත්තා මැන්ඩිස් ලියනගේ, මම අජිත් ලියනගේ. එතනින් පසුව මගේ පුතා ශ්‍රීනාත් රුක්මන් කුමාර ලියනගේ. ඉතින් ඒ පරපුරෙන් එන විදිහට දිගටම මම මේ රාජකාරිය කරගෙන යන්න. මොකද මගේ පියාටත් ගරුත්වයක් නැති වුණත් එයාටත් ගරුත්වයක් වෙන්න විදිහට මම මේ රාජකාරිය හරියට අකුරටම කරගෙන යන බව තමයි මට කියන්න තියෙන්නේ. ඔව්. ඒකට රටක් ලෝකයක් සාක්ෂිකරුවක්. මොකද අපි දන්නවා මෙරට නැති අපිට හිතිය මාර්ග වස්තුවක් වෙච්ච නැදුම්ගමුවේ රාජාගෙන් පසුව බොහෝ දෙනා කතා කරන යුගල පදේ තමයි වාසනා සහ අජිත් මාමා කියන්නේ. අපි සිහිපත් කරන ඕන අපේ ආදරණීය හස්තපාලකතුමනි මේ අජිත් මාමේ කතරගම වාසනා මේ කතරගම දේවාලයට පූජා කරන්නේ එවකට වරාය හා ගුවන් සේවාගරු අමාත්‍යවරිය ලෙස කටයුතු කර විමලා කන්නංගර මැතිණිය. ඇත්තටම මම දැන් 1978 වගේ කාල සීමාව වෙන්න ඇති. ඒ කාල සීමාව තමයි පූජා කරන්නේ. ඒ අතීතය ඔබට මතක ඇති. ඒ සිහිපත් කරලා එච්චර කාලයක් මතක නැහැ. නමුත් මං ඇහුදුටු ප්‍රමාණයෙන් දේවල් තියෙනවා. අහලා තියෙනවා. ඒ විමලා කන්නංගර මැතිණිය මෙහාට පූජා කරලා සොමිපාල රත්නායක මහත්තයාට තමයි බාර දීලා තියෙන්නේ. ඒ කපු මහත්තයාට බාර දුන්නට පස්සේදී එතන ඉඳන් කීප දෙනෙක් මේ යතා බලල වෙලා අපේ තාත්තට හම්බ වුණා මේ යතා. ගුණපාල හේරත් මහත්තයා කාලේ. ඒ හම්බුණාට පස්සේ තමයි අපි මේක ගෙදර ළමයින්ට වැඩිය හොඳින් රැක බලාගෙන මේ ඉදිරි ගමන යන්න බලාගෙන අපි වැඩ කරන්නේ. ඔව්. විමලා කන්නංගර ඒ ආදරණීය අපේ අමාත්‍යවරිය කතරගමට ආවට පස්සේ මේ කතරගම වාසනා හොඬවැල බදාගෙන ඒ තරම් ආදරෙන් හිටිය කියලා අපි කතා අහලා තියෙන එක ඇත්තද? එයා දුරින් ඉඳන් එන්නේ මගේ වස්තුව කියාගෙන ඇවිල්ලා මෙහෙම හොඬවැල බදාගෙන අඬනවා. ඇත්තම කතාව අඬනවා. අඬලා මේ මගේ වස්තුව මේක පුතේ හොඳින් රැක බලා ගනින්, මේක මගේ අම්මා මේක මගේ තාත්තා හා සමානට රැක බලා ගන්න කියලා අපිට හොඳට දේවල් දැනෙනවා ඒ අවස්ථාවේ. වාසනත් බොහොම කරුණාවෙන් භක්තියෙන් ඉන්නවා. යා හොඬවැල බිමම තියාගන්න හොඬේ බදාගත්තාම ඒ විදිහට ඉඳලා පස්සේ අපිට තෑගි බෝගක් දීලා යන්නේ. මම ආවට පස්සේ
ගමන් දෙකක් ඇවිල්ලා මට තෑගි බෝගක් දීලා මට කියලා අඬලා දොඩලා කතා කරලා ගිහින් තියෙන විමලා කන්නංගර මැතිණිය. අපි මේ අවස්ථාවේ අලිවාඩියෙන් මෙම රසබර කතාව මේ කතා බහ අහන වෙලාවේදී අපි තාමත්ම ගෞරවාන්විතව සිහිපත් කරන එතුමිය. එතුමිය තමයි අද කතරගම දෙවි හාමුදුරුවන්ට මේ පූජා කර මහර්ග වස්තුව නිසා අද රටක් ලෝකයක් මහා සම්පතක් බවට පත් වෙලා තියෙනවා වාසනාව. ඒ කියන්නේ අද ලෝකේ සමහර අය වාසනාව නිසා අපේ රට හඳුනගෙන තියෙනවා. ඒ තරමට ආදරයක් තියෙනවා. අපි දැනගන්න කැමතියි මේ අවස්ථාවේදී දැන් කතරගම වාසනාව බොහෝ දෙනා කියනවා මේ රට නිල නොලත් මගුලතු කියලා. ඒ කියන්නේ ඊළඟට නියම සුදුස්සා වන්නේ මගුලතු වන්න කතරගම වාසනාව. ඉතින් මම හිතනවා ඒකට ඔබතුමන්ගේ ලොකු බලාපොරොත්තුවක් ඇති. අපි මේ පිළිබඳව සිතා ගන්න කැමතියි. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මෙයාව කියන්නේ මම පාලනය කරන විදිහට මට කවුරුත් සහයෝගය දෙනවනම් මම මේක දෙයියනේ කියලා කතරගම දෙයි හාමුදුරන්ගේ රාජකාරිය කරන මමත් ඉන්නකම් ඇතත් ඉන්නකම් මේ රාජකාරිය ටික කරගෙන යන්න. මේක රැකබලා ගැනීම තමයි අපේ ලොකුම යුතුයකම තියෙන්නේ. මොකද අපි ඕන මේකේ දිරිමත් වෙන්න වෙන කිසිම කෙනෙක් දිරිමත් වෙලා හරියන්නේ නැහැ. තමන් බලන කෙනා ගැන තමයි තමන් අදිෂ්ඨානය කරගෙන යාගේ ලෙඩ දුක වැරද්ද පාඩුව හැමදේම මම තමයි බලා ගන්න හොයා ගන්න ඕනේ. ඒ ආකාරයට ගියොතින් මේක හොඳට රැකබලාගෙන මේ රාජකාරිය ටික කරගෙන යන්න පුළුවන් අපිට. ඔබතුමා එක අවස්ථාවක කියනවා දරුවන්ට වඩා ආදරය කරනවා වාසනාවට. මම හිතන්නේ ඔබතුමාට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ මේ 5 වෙනි දරුවා තමයි කතරගම මේ වාසනාව. හැබැයි දරුවන් 4 දෙනාගෙන්ට වඩා කතරගම වාසනාවට ආදරය. ඒක ඇත්තද කතාව? ඇත්තම කතාව. ඇත්තම කතාව ඒක තමයි. මම හිතන්නේ අන්න ඒ නිසා තමයි මේ රටක් ලෝකයක් ඔබතුමාට ආදරය කරනවා. අපි තව දෙයක් දකින්නවා. දැන් අපි දන්නවා සමහර හස්තීන් නැත්තුම් පාලනය කරද්දී අලි භාෂාව භාවිතා කරනවානේ. හැබැයි කතරගම වාසනාවට ඔබ කියන සිංහල භාෂාවෙන් කියන දේවල් හරි අපූර්වට කරනවා. අද මේ මතකයේ පොඩ්ඩක් කියන්න. ඒක එයාට භාෂා දෙකම හුරුයි. සිංහල භාෂාවත් හොඳට හුරුයි. එයාට කියන භාෂාවත් එකත් හුරුයි. අලි භාෂාව. ඒ වුණාට මම අලි භාෂාව හුඟක් අඩුවෙන්. මොකද්ද මේ කරන්නේ? ඇයි ඔහොම කරන්නේ? ඒ වගේ දේවල් ඇහුවාම මිනිහා ටිකක් කම්මැලි ගතියක් වගේ අඟපානවා. කියන්නේ ලැජ්ජයි වගේ වෙනවා. ඒ අවස්ථාවට ටක් ගාලා මේ වචන ටික දැම්ම ගමන් මෙයයි නෝමල් කරන ගන්න පුළුවන්. අර එන්නේ මොන තැනක වුණත් පොඩි කරදරයක් කලබලයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අලි පැටවු සයිස් කාණ්ඩේ එනකොට සමහර දේවල් වලට බය වෙන අවස්ථාවලදී මම කියන්නේ මෙයාට හොඳ. කෑ ගහන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? ඔයා කලබල වෙන්න එපා. ඒගොල්ලන්ගේ වැඩ ඔයගොල්ලෝ කරගත්තා. අපි ඉන්න අපේ පාඩුවේ කියලා වෙලා යට ඉන්න බැරිම නම් හැරෙනවා. හැරිලා වෙලා එයා බලන්නේ පොඩ්ඩක් ගිහින් සයිඩ් එකක් යන්න. ඒ සයිඩ් එකට මම අරන් යන්න ඕන. නැත්නම් එයාගේ හිත හරිමදි. ඒ අවස්ථාවල් යෙදෙනවා. තව අපි අහලා තියෙන කතාවක් අපි මේ බලන්න අය බොහොම ආසාවෙන් ඉන්නවා ඇති මේ රසබර කතා අහන්න. දැන් අපි දන්නවා කතරගම පෙරහැරේ ගමි. පළවෙනි මගුල් පෙරහැර නම් පොඩි සාමාන්‍ය වල්ලි මාතා දේවාලට ගිහිල්ලා පිට වීඩියෝස් ඒ මගුල් වීඩියෙන් එනවා. අවසන් රන්දුල් මහ පෙරහැර කිරිවිහෙරට ගමන් කරනවා. ඒකට අපි ඒ පෙරහැරට වඩා වැඩි කාල සීමාවක් ගත කරනවානේ. ඔබතුමන් අර වතුර ප්‍රමාණය ගන්න එකත් සිංහලෙන් කියනවා කියලා අපි අහලා තියෙනවා. ඒක තමයි. මම ඉතින් කියනවා වතුර ගහන්න ගියාම පස්සේ මෝටරේ දාලා හෝස් එකෙන් දුන්නාම මං ගෙන්නේ පුල් ට්‍රෑන්ක් ගහගන්න ඉතින් දවසම දුවන්න තියාගන්න ඕනේ කියලා එලා. ඒකට මේ ප්‍රමාණයට දන්න ඔයා. එයයි දන්න. එයාට හොඳට බඩ පිරෙන්න ඕන වතුර. බලන්න කොයිතරම් ආදරණීය බැඳීමක්. මෙන්න මේ ආදරණීය බැඳීමට තමයි අපි අලියතුන්ට ආදරය කරන බොහෝ දෙනා ආදරය කරන්නේ. ඒ වගේම අපි දැනගන්න කැමති ඔබතුමන්ගෙන් මෙම කතරගම අද මෙවර සුරුදුරු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ මේ දින 16ක් පුරාවට මේ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. දින 16ක් පුරාවට මේ දේවකාරිය අකුරට විටු කිරීම ගැන බොහෝ දෙනා කතා කරනවා පළවන මගුල් පෙරහැර පිළිබඳව. කවුරු කලබල වුණත් කතරගම වාසනාගේ නොසෙල්වි ඒ අකුරටම දේවකාරිය ඉටු කරද්දී පිය පුතු දෙපළට මැදි වෙලා එදා හිටියේ. ඒ කියන්නේ ඔබතුමා සහ ඔබතුමන්ගේ ආදරණීය පුත්‍රරත්නය හිටියේ. එතකොට බොහෝ දෙනා ඒ දර්ශන මේ වෙලාවේ සමස්ත ලංකාවාසීන් ලෝකවාසීන් දැකලා තියෙනවා. ඒ අවස්ථාවේ අත්දැකීම අපිට පොඩි විස්තර කරන්න. එදා පළවෙනි මගුල් පෙරහැර දවසේ. පළවෙනි මගුල් පෙරහැර දවසේ මටත් චූටි සැකයක් ඇති වුණා. සැකයක් ඇති වුණාට මං කිව්වා පුතා පරිස්සමෙන් කියලා. පුතාට කිව්වා. පරිස්සමෙන් කියලා තාටත් කිව්වා මම හලෝ අපි රාජකාරිය අපේ බහුලයි. අපි ලොකු රාජකාරියක් කරන්න කියලා වෙලා එහෙම කියලාම තමයි එක්කන් ආවෙත්. මට ඒක චූටි සැකයක් ඇතිත් වුණා. නමුත් අර මං කියෙව්වේ නෑ ඔය කට දෙඩෙව්ව කියලා වෙලා මිනිස්සු කියනවනේ. ඒක නිසා
ඊට පස්සේ කොහොම හරි මෙහෙ මුල ඉඳන් පොඩි අලි පැටවු ටික බය වෙලා හැරිලා එනකොට අර සෙනගගේ කෑ ගැහිල්ලත් එක්කම ඇතා බැලුවා කලබල මං කෝ ඔයා කලබල වෙන්න එපා. ඔයා කලබල වුණොත් මෙතන හරියන්නේ නැහැ. ඔයයි රාජකාරිය කරන්නේ. කතරගම දෙවිහාමුදුරන්ගේ රාජකාරිය කරන්නේ ඔයයි. ඔයයි කලබල නොවි ඔයාගේ පාඩුවේ ඔයා ඉන්නවා. කියනකොටම අනිත් ඉස්සරහෙන් ගියේ දලදා මාලිගාව ඇත හරස් කරගත්තා. අනිත් අලි එනවට. සිංහ රාජා හරස් කරගත්ත අනිත් අලි පැටව ටික ඇතුළට එනවා. නමුත් එයාට හරස් කරගන්න වෙලාවක් උනේ කත කාලා පැන්නා. ඉක්මනට. පැනලෙලා ඉතින් ඇතා ගාවටම ඇහිල්ලා ඇතා ගාව නැවතුණා. එයින් අලි තුන් දෙනෙක්ම ඇතා ගාව නැවතිලා තමයි නැවත ගියේ. ඒ ඉතින් මිනිස්සුගේ කෑ ගැහිල්ලත් එක්ක තමයි ඒක ඇති වුණේ. නමුත් මෙයා මම රඳව ගත්තා මං කියා හිටියේ මූණ බලාගෙන ඔයා කලබල වෙන්න එපා. ඒගොල්ලෝ කලබල වුණාට. ඒගොල්ලෝ දන්නේ නැති ළමයි. ඔයා දන්නවා. ඒක නිසා ඔයා ඉන්නවනම් මම කියන විදිහට අපි කරන්නේ ලොකු රාජකාරියක්. ඒක ඔයාගේ ඔළුවේ තියා ගන්න ඕන මගේ ඔළුවේ තියා ගන්න ඕන කිය මම එයාට මූණ බලාගෙන දලෙන් තල්ලගෙන මම අත තද කරගෙන කියා ලංකා වාසී ලොකු කියා හිටියා යාට. මිනිහා ඉතින් සද්ද නැතුව හිටියා. ඒක තමයි මට ලොකුම දේවකාරිය කියන එක මම හිතනවා. ඒක ඇත්තම කතාව කිව්වොත් අර අපි පාසලක ප්‍රාථමික පන්තියක ඉන්න දරුවන් ඇවිල්ලා උසස් පෙළ ඉන්න දරුවෙකුට අභියෝගයක් කරා වගේ වැඩක්. කරා වගේ වැඩක්. කියන්නේ ඒ වෙලේ කතරගම වාසනාවට අර ආපු අලිපටවුන්ට ප්‍රහාරයක් කෙල්ල කරන එක සුළු කාර්යයක්. හැබැයි ඔබතුමන්ගේ අරට සහ දෙවියන් වැඩම කිරීමේ ඒ දේවකාරිය එතුමන්ට ඒ කියන්නේ වාසනාවට පැවරලා තියෙනවා කියන එක හොඳට සිහි කල්පනාවෙන් හිටියා. ඒක මම හිතනවා සමස්ත ලංකාවාසී ලෝකවාසී නිදා පළවන මගුල් පෙරහැර දවසේ කතා කරා. ඇතරම මේ කතරගම වාසනා කියන නම දාන්න කලින් කතරගම රාජා කියලා තමයි රාජා කියලා වෙල්ලත් පැවතිලා තියෙනවා. ඇයි කතරගම වාසනා වුනේ? මේක වාසනා වුනේ එක දේවල් එයාට සෑහෙන බලපෑම් ආවා. එක මුරයක් මෙතන පිරිවෙහෙට යන පෙරහැරේ බෝම්බපත් වුණා. බෝම්බපත් විලත් එයා නිහඬව ඉඳලා එයා බේරිලා ආවා. ඊට පස්සේ නැවත 18 වංගුව බහිදි උඩුදුම්බර වෙඩි වැදුනා. ඒ අතරෙදිත් එයා පොඩ්ඩක් කලබල වුණා. ඒ කියන්නේ වෙඩි පාරක් වුණාන් පස්සේ බොහොම කලබල වෙනවනේ. ඒක නිසා පොඩ්ඩක් ඒ කලබල වෙලා ඒත් නිහඬව වුණා. එයා කැලේට වුණාට පස්සේ ඊට පස්සේ මේට අල්ලගෙන තමයි වැවිලා තියුනේ නැතා. ඉතින් ඒක නිසා තමයි මෙතන මේක කාගෙත් මතකයක් ආවා. මේක එක්කෙනෙක් දෙන්නෙක්ගේ නෙවෙයි. නිතරම වාසනා කියලා කතා කරීමක් මෙයාට ආවා. ඒ ආපු නිසා තමයි මෙයාට මේ රාජනම පොඩ්ඩක් පස්සට වෙලා වාසනානම ඉදිරියට ආවේ. අර වාසනාවන්තකම ඉස්මතු වුණා. ඒතර රාජ කියන නම යට ගියා. ඊට පස්සේ වාසනා කියලා හැමෝම ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. ඉතින් ඇතරම සැබවින්ම වාසනාවක්. මව්බිමේ වාසනාව කියලා තමයි ඒක බොහෝ දෙනා හඳුන්වන්නේ. ඉස්සර අපි කිව්වේ රුහුණේ තේජස් කුමරු කියලා. දැන් හැමෝම කියනවා මව්බිමේ වාසනාව. මව්බිමේ වාසනාවන්තකමට සංකේතයක් තමයි කතරගම වාසනාව. අපි දැනගන්න කැමති මං හිතන්නේ වර්ෂ 2019 පෙරහැර අවසන් රන්දුල් පෙරහැරේ මහනුවර දළදා මාලිගාවේ වැඩමුවා. ගිය වසරේ සැබවින්ම වාසනාවන්ත සිදුවීමක් සිදුවන්නේ. ඒ කියන්නේ කතරගම වාසනා අවසන් රන්දුල් පෙරහැරට කලින් දවසේ මේ පෙරහැර කරනු වඩම්මනවා. ඊට පස්සේ අවසන් රන්දුල් මහ පෙරහැරේ පෙරහැර කරනු වැඩම කිරීමේ වාසනාවට හමු වෙනවා. හිමිවීම ඒ පිළිබඳව දැනගන්න කැමතියි. ඒක මෙයාගේ වාසනාවත් දියවඩන නිලමෙතුමාගේ වාසනාවත් අරගෙන තමයි දියවඩන නිලමෙතුමා කිව්වේ කියලා තිබුණා වාසනා දාලා අපි වඩම්මමු කියලා. ඉතින් මට ආව පණිවිඩය මම ඉතින් සද්ද බද්දක මුකුත් නැහැ මං ඉල්ලුවේ එහෙම නැහැ. මම පාඩුවේ ඉඳලා මට පණිවිඩය ආපු ගමන් මං කෝ හරි අපි රාජකාරියට ලේත්ති කියලා අපි ලියාගෙන එක්කගෙන ගියා. මේ වැඩසටහන බලන බොහෝ දෙනා දැන් අපි ඔබට තියෙන ප්‍රශ්නයක් අපි අහනවා අදිත් මාමගේ. මට හරියටම කියන්නේ ඔබතුමා තමයි මේ උත්තරේ හරියටම දන්නේ. කතරගම වාසනාට දෑලේ අල්ලන්න කතරගම වාසනා කැමතිම ඇතු දෙන්නෙක් ඉන්නවා. කැලණියතා කැලණිය කණ්ඩුල සිංහ රාජා සුදු ඇතා කළු ඇතා ඔය ඇත්තු හතර දෙනා මෙයාට දෑල් අල්ලන්න කැමතියි. ඒගොල්ලෝ වාසනත් කැමති ඒගොල්ලන්ට. ඉස්සෙල්ලා බලනෝ දෙපැත්ත බලලවිල්ලා හරි ඒගොල්ලෝ අඳුර ගන්නවා. ඊට පස්සුව එයාට දැන් දෑල් අල්ලන්න ඉන්නව නම් ඒ දෑල් අල්ලන දෙපැත්තට මෙයාට ගෙනියනවා අපි කිතුල් කෑල්ලක් කරේ මේ දළදා මාලිගාවේ රාජකාරිය කරනවා.
ඒ කිතුල් කෑල්ල පොඩි කරනකන් ඉඳලා ඒ දෙන්නටත් දෙපැත්තේ දෙන්නටත් බෙදලා දෙනවා මෙයාගෙන් කෑල්ල කෑල්ල. ඔන්න රසබරම කතාවක්. කෑල්ල කෑල්ල බෙදලා දෙන්නේ මොකද ඒගොල්ලෝ මෙතන එකතු කරන්න ඕන අපි. ඔව්. එකතු කරලා තියාගත්තාම පස්සේ තමයි සහයෝගය. එතකොට ඒ දෙන්නත් දන්නවා ඔයාගෙන ආපු එකෙන් තමයි මටත් දුන්නේ කෑම. හරියට දන්නවා ඔයාගෙන ආපු එකෙන් මටත් දුන්නා කියලා. ඒ ආකාරයට බෙදා හදාගෙන තමයි එතන කෑමක් බීමක් කරන්නේ. එතකොට ඒ දෙන්න ඇත්තු දෙන්න උනත් අර මෙයා ගැන තැකීමක් නැහැ නිකන් තරහක් මරහක් එහෙම හිතාගෙන නැතුව තමයි ඒ රාජකාරිය අපි කරන්නේ. තව අවස්ථාවක් මතක නම් ගිය වසරේ දළදා පෙරහැරේදී ඔබට මතක නම් ගිය වසරේ දළදා පෙරහැර පවත්වන කලින් දැඩි වියලි කාලගුණයක් තිබුණේ. වර්ෂාව ඉල්ලලා ඔබතුමාට මතක නම් උඩවල ජලාශය පිරිත් කිව්වා ස්වාමින් වහන්සේලා වැඩම කරලා. හැබැයි රටට සුබ නිමිත්ත අරන් ආවේ ඒ අවසන් රන්දෝලි මහ පෙරහැර කලින් රන්දෝලි මහ පෙරහැරේ වාසනා යදි තමයි මහා වර්ෂාව ඇදෙන්නේ. මහා වර්ෂාවක් ඒ වර්ෂාව පිළිබඳව අපිට කියන්න. මහා වර්ෂාවක් ඇදගෙන හැලුණා කියන්නේ අපි හිතුවේවත් නැති විදිහට කියන්නේ බොහොම ලොකු පෑවිල්ලක් තිබුණේ ඒ වෙලාවේ. විශාල වර්ෂාවක් ඇදගෙන හැලුණා. ඉතින් අපි කල්පනා කරලා දෙයියනේ කොහොමවම මේ අහසේ ගුරු ගතියක් අර මේ කිසිම දෙයක් නැතුව එකපාරටම මේ වර්ෂාව කොහොමද පාත් උනේ කියලා. අපිත් ඇත්තටම බොහොම වාසනා තමයි ඒ වාසනාව ගෙනීමේ ඒ පෙරහැර කරඬුව වැඩම කරේ. වාසනා එක අකුරට මිටු කරා. ඒක මම දැකේ අපි මේ දර්ශන දකිද්දී ඇස් වලට කඳුළු වෙනවා. ඒක අපි බොහොම ගරුත්වයෙන් අපි ඒක බලාපොරොත්තු වුණා. ඔව්. ඒ වගේම ගිය වසරේ බොහෝ දෙනා කතා කරනවා සඳකඩින් පාතබද්දී ඒ කතරගම වාසනා ඒ ගෞරවාන්විතව Tamanගේ පැවරුණු රාජකාරී සිදු කරද්දී ඒ පාවඩ සකස් කරමින් පැමිණීම පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. ඒ පාවඩේ අනිවාර්යෙන් ඒගොල්ලෝ හදනවා. ඒ හදාගෙන තමයි අඩිය තියන්නේ බලන්නේ මොකද ඒ ගැඹුරද උසද ඒ ආකාරිකුත් ඒගොල්ලෝ හොඳෙන් තමයි මැනගන්නේ. කොයි දෙයක් වුණා. අපි දකින්න තව දෙයක් දැන් ඔබතුමා සහ පුතා, ඒ කියන්නේ මේ රුක්මන් ලේනගේ ඔබතුමා ආදර පුතා. ඔබතුමන් දෙපළක් පුදුමාකාර සංයෝගයෙන් තමයි දෙපැත්තෙන් ඒ පියවර පෙළ තියන්නේ පාද. එහෙමයි. ඒ තියන්නේ එයා තියෙන ආකාරය තමයි අපි අඩිය තියාගෙන හිමින් බහින්නේ. මොකද එයාගේ අඩිය ගැන තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. බහින්නේ කොහොමද ලිස්සයිද ඒ වගේ හොඳට බලා හොයාගෙන තමයි එයත් එක්ක අපි රාජකාරිය යෙදෙන්නේ. මේ වැඩසටහන බලන බොහෝ දෙනෙකුට තවත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. වාසනාගේ දල අර අවසන අග ස්ථානේ ගොඩක් තුවාල කරගෙන තියන්නයි කියලා අහනවා බොහෝ දෙනා. එයා ගස් දාන කාලෙට එයා කම්බුල් මද කිපෙන කාලේ. මද කිපෙන කාලෙට එයාගේ ඔළුව කැක්කුම සැර වැඩි. ඒ සැර වැඩි ඔළුව කැක්කුම ආවන් පස්සේදී ගාලක් හදලා දාන්න අපි සෑහෙන try එකක් දුන්න මේ කීප දෙනෙක්ම ගාලක් ගහන්න. ගාලක් ගැහුවොත් අර ගාලෙට ගහනවා මෙයා. එතකොට දත් ලොකු තුවාලයක් වෙනවා. අර දන්වල දාලා මෙහෙම රවුමක් දාලා මදිනවා. ඒ මදින්න නිසා තමයි අර කානුව වගේ කඩතොල්ලක් ඇති වෙන්නේ. ඒක ඉතින් අපි කරන දෙයක් නෙවෙයි. ඒක යාම කරගන්න දෙයක් තමයි තෙමෙන කාලේට නිකන් ඉන්න වෙලාවට කරන දෙයක් ඒක. දැන් අපි දකින්නවානේ අපි අද අවිල්ලා තියෙන්නේ අලිවාඩියේ. දැන් රුහුණු මහා කතරගම දේවාලයේ දැන් බොහෝ දෙනා ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා මේ දෙවි හාමුදුරු වඳින්න එනවනේ මහා දේවාලයට. ඇවිල්ලා අලිවාඩියට එනවා කතරගම වාසනාව බලන්න. අනිවාර්යෙන්ම 99% විතර වාසනාව බලන්න ඇවිල්ලා වාසනාවට කන්න දීලා හැස් ටොපි ගෙනත් දීලා එහෙම තමයි යන්නේ හුඟක් කාණ්ඩේ. හොඳ කිතුල් හකුරු ගෙනත් දීලා ඒ ආකාරයේ යාට ගරුත් කළා තමයි පූජවට්ටිය යාට කවලා ඒ රාජකාරී ටික අනිවාර්යෙන් යාට වෙනවා එමය. අපි ඒ වගේම දැනගන්න කැමතියි දැන් වාසනාවත් එක්ක ඉද්දී රසබර තොරතුරු ඇතිනේ. ඔබතුමා තමයි ළඟම මිතුරු මේ කතරගම වාසනාවේ. අපි රසබර කතා කිහිපයක් සිහිපත් කරමු. ගොඩක් ඇති. ඔව්. හිතගන්නවා. ඒක පොඩ්ඩක් පස්සට දාලා මතක් වෙච්ච වෙලාවක් කරමු. ඔව්. ඒ කියන්නේ එක පාට දේවල් ළඟට මතක් වෙන්නේ. රුහුණු මහා කතරගම දේවාලයට අයත් කතරගම වාසනාව සැබවින්ම මේ වන විට ලංකාවට ජාතික සම්පතක්. ඒ කියන්නේ මේ මව්බිමට මාර්ග සම්පතක්, ජාතික සම්පතක් ලෙස නුදුරේ දීම අනිවාර්යෙන්ම නම් කළ යුතු වෙනවා. ඒක තමයි බොහෝ දෙනා කියන්නේ කතරගම වාසනාව ජාතික සම්පතක් ලෙස පත් කරමු. මොකද මේ කතරගම වාසනාව අපේ රටේ කෙනෙක්. මම හිතන්නේ 1970 ගණන් වල මුල් දශකයේ මුල් භාගයේ අනුරාධපුරයේ ප්‍රදේශයක අතරමං වෙලා ඉදි තමයි මෙම
ඇත්පටම හොයාගන්නේ. ඉතින් අනතුර තමයි විමලා කන්නංගර මැතිණිය මේ රුහුණු මහ කතරගම දේවාලට පූජා කරන්නේ. ඉතින් ඇත්තටම මම හිතනවා අපි හැමෝටම මම හිතන්නේ ආරක්ෂාව සපිය යුතු වෙනවා. මොකද මේ සම්පත අපි රැක ගන්න ඕන. මේ වාසනාව රැකගත්තොත් තමයි මෙරට පෙරහැර සංස්කෘතිය මහා අභිමානයෙන් යුතුව අපිට පවත්වන්න හැකියාව තියෙන්නේ. ඒ පිළිබඳවත් දැනගන්න කැමතියි. අනිවාර්යයෙන්ම ඒක අපි කවුරුත් අපි එක්කෙනෙක් දෙන්නේ නැහැ. අපි සමූහවම අපි කවුරුත් කියන් බලා හොයා ගන්න ඕන. මොකද එයාට අපි දෙයක් දෙන්න එපා කියන්නේ ඒක හොඳ නැති නිසා. ඒ දේ නොදී තරහකට නෙවෙයි. එයා කායකවත් තරහකට නෙවෙයි. කිසි කෙනෙක් එක්ක අමනාප නැහැ. මම කියන්නේ ඇඹුල් කෙසෙල්, උග්ගස් වගේ දේවල් එයාට නොදී අරන තරමට එයාට ගුණදායකයි. මොකද පණුව එහෙම මෝරනවා. මොකද වයස සීමාව තත්ත්වය බලනකොට අපිට කියන්න බෑනේ. වයස සීමාව පයින්නකොට ඕන කෙනෙකුට ලෙඩ එනවා. එන්නේ ලෙඩ නවත්ත ගැනීමේ හැකියාව තමයි මම කල්පනා කරන්නේ කොයි වෙලාවටත්. මේක ආරක්ෂා කරන්න ඕන. මේක ලෙඩ දුක් කරගෙන බෑ. මෙයාට සිංහල බෙහෙත් ටික හරි ගස්සලා දෙන්න ඕන. ඒ ආකාරයේ ඒ ක්‍රමයට තමයි යන්නේ මම. අපි අහලා තියෙනවා කතරගම වාසනා මේ ලංකාවේ බොහෝ නම්දරව් පෙරහැරවල ගමන් කරනවානේ. එතකොට මේ සමහර පෙරහැර ගමන් කරද්දී ඒක ස්ථානයේ කඩේක ළඟ නවතිනවා කියලා අපි කතාවක් අහලා තියෙනවා. ඒක ඇත්තද? එයා දැන් පෙරහැර පෙරහැරේ යද්දි අනිවාර්යයෙන්ම නවතිනවා මේ අපේ සිත්තංගල් වෙන පෙරහැරට ගියාම. එයාගේ කඩ මුදලාල්ලා ටික ඔක්කොම යාළුවෝ. යාළු වුණාන් පස්සේදී හරියට මේ දෙන කඩේ ගාවට අග්ගල් නවතිනවා. එතනින් නම් යන්නේ නැහැ. ඒ පෙරහැර ටිකට ඉස්සරහට ගියත් නවත්ත ගන්නවා. ඒ පෙරහැර කරන සංවිධානයේ කණ්ඩෙත් දන්නවා. එයාලා දන්නවා මේක. දන්නවා. එයාට කන්න ටික දීලා ඒ කන්න ටික කහපු ගමන් එයා මෙහෙට ගමන් කරනවා. ඒ ආකාරයේ කඩවල් කීපයක්ම ගාව නවතිනවා. නවතිලා කඩේ පැත්ත බලනවා. බැලුව ගමන් ඒගොල්ලෝ දන්නවා වෙනත් දෙන්න ඕනේ කියලා. දැන් ගමේ යනකොට දැන් මම තව ප්‍රශ්නයක් අහනවා. දැන් ඇත්තටම දැන් ඔබතුමායි ගමේට යනවානේ ගම්බිම් බලාගෙන යනවානේ හරිම ආදරණීය අපි දැකලා තියෙනවා ඒක මේ බොහෝ දෙනා දැකලා තියෙනවා. ගෙදර ඔබතුමාගේ අදිත් මාමගේ බිරිඳ දරුවන් ඒ වගේම ඒ දරුවෝ මුණුපුරු මුරුපිරියන් හරිම ආදරෙයි. එතකොට ඒ ඇඳුරුම්කමද හරි අපූර්වට අඳුරනවා මං හිතන්නේ. ඇඳුරුම්කම අඳුරනවා කියන්නේ සිත්තංගල් වෙනට බැස්ස ගමන් පෙරහැර කරන්න නෙමෙයි බලාපොරොත්තු තියෙන්නේ. ගෙදර ගිහින් එන්න. ඒ යනකොටත් තියෙනවා කඩවල් කීපයක්. ඒයිට ඔය යන ගමන් ලොකු මයියක පඳුරු එහෙම තියෙනවා. එයින් එකක් දෙකක් උගුලගෙන අලයක් දෙකක් කන්න. ඒ ආකාරය තමයි මිනිහට කැමති. ඒක ඉඩ දෙනවා මම. මොකද ඒක නතර කරොත් එයාගේ මූණ හොඳ නැහැ. අර පොඩි ළමයෙකුට ටොපියක් නුදුන්නා හා සමාන දෙයක් තමයි එයාගේ තියෙන්නේ. ඒ ගිහිල්ලෙවිල්ල නිකන් අපේ ගෙවල් වලට යන්න පොඩි සාමාන්‍ය කඳු කර ප්‍රදේශනේ. ඒ කන්ද යනවා ටිකක් දුර යන හති මෙයයිට. හති වැටලා ඉතින් විනාඩි 5ක් විතර නැවතිලා ඉතින් ඔය තනකොළ එහෙම ටිකක් කනකොට මම කියනවා අම්මෝ අන්ද්‍රයාස් මහත්තයා කඩේ ජුබිලි සුවඳ. ඒ කියන්නේ ඉස්සරහට කඩේක නමක් කියන්නේ. මේකරි කඩේ. එතනින් නම් කස ගාලා යනවා. එහෙම ගිහිල්ලා අනිවාර්යෙන් ඒ මේක ළඟ නවතිනවා. ඔව් ඒ මුදලාලි අනිවාර්යෙන්ම ජුබිලි එතකොට ගල් බනිස් ගෙඩි 10ක් 15ක් කන්න දීලා තමයි ආයි එනකොට එන්නේ කියලා. ආයි එනකොටත් ඒ විදිහට තමයි. ගමන් විඩාවට ඔබතුමන් මතක් කරපු දේ වෙද්දි ගමන් විඩාව අමතක වෙනවා. අමතක වෙනවා. හරිම අපූර්ව සිදුවීම්. ඒ වගේම අපි තරවක් අහලා තිනවා මේ ඔබතුමා මේ කතරගම ඉන්න වෙලාවක ඔබතුමා ගෙදර කට්ටිය එනවා. මේ ඔබතුමාව හමු වෙන්න. හැබැයි ඔබතුමා දකින්නේ නැහැ. හැබැයි කතරගම වාසනාව තමයි පෙන්වන්නේ ඔබතුමා අන්න ගෙදර කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියන්නේ. මම දන්නේම නැති දෙයක්. දන්නේම නැහැ කියන්නේ මම දැන් ඉතින් ඉන්නෝ මියත් එක්ක කිරි වෙහෙර පාරේ. ඉන්නකොට මේගොල්ලෝ ඇහිල්ලා ගේට්ටුව උඩ අම්මයි පුතාලා දෙන්නයි ලොකු දුවයි. මේගොල්ලෝ ඉන්නවා. මම දැක්කේ නැහැ මේගොල්ලෝ එනවත් දැක්කේ නැහැ. ඉතින් ඒ දවස්වල ෆෝන් අරන් නැහැ. ඊට පස්සේ මම ඔළුවට ඇන්න එක. ඔළුවට ඇන්නහම මම කල්පනා කරා මොකක්ද මේ හදයට වෙලා තියෙන්නේ කියලා. දැන් මම මොකදයි කියලා. ඊට පස්සේ මෙහෙම කරා. හොඳේ. එහෙම කළා එහෙම කරාම ඉතින් මම ඒක ගණන් ගත්තා. දෙවෙනි ගමනත් ඇන්න. ඇන්නහම මම නිකන් මෙහෙම කෝටුවෙන් තට්ටු කරා. තට්ටුවම මහා හයියෙන් ගැහුවා. ගැහුවා නෙමෙයි. නිකන් මෙහෙම තට්ටු කරා. කියන්නේ ඒක මට උනත් මම තට්ටු කරගන්න එයි වැරද්දක් කරාම. එහෙම තට්ටු කරගත්ත ගමන් මෙයා කෑ ගැහුවන හයියෙන්. අයියම කෑ ගැහුවා ආලවල හිටිය මිනිස්සු ටික ඔක්කොම වන්දනා මිනිස්සු ටික දිව්වා. ඉතින් මං කෝ ආලා කලබල වෙන්න එපා. එයා මොකක් හරි කියන මට තේරුන්නේ නැහැ තාම කියලා. ඊට පස්සේ නැවත එන්න මේ පැත්තට එක. බලන් අර පැත්ත කියලා. බලනකොට මේ ළමයි ඇහිල්ලා ගේට්ටුවට වෙලා බලාගෙන ඉන්න hina වෙවි.
ඊට පස්සේ ඒගොල්ලන්ට අත වනන තමයි මට අර ටික කරන්නේ. ආ ඊට පස්සේ මම ඒගොල්ලෝ බැලුවාම ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා ඉතින් කන්න බොන්න දීලා ඒ කෑමට තමයි එයා බලනවා එයා බල එනකොට එයාට බිස්කට් අරෝ මේවා හැම දෙයක්ම ඕන જાති ගේනවා කියලා. එයා ඒක දන්නවා. ඒ නිසා තමයි මේ අර වැඩි හොඳට ඔබතුමාට ඉක්මනට පෙන්නන්නේ. ඔව්. ඇතරම මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන රුහුණු මහා කතරගම දේවාලයේ මේ දේවාභරණ වඩම්වන මේ ඇතු හඳුන්වන්නේ මංගල ඇත්හාමික. ඉතින් මේ කතරගම දේවාලයේ දේවාභරණ වැඩම කරවීම ඒක මහා සම්ප්‍රදායක්නේ. ඒකේ සම්ප්‍රදාය තියෙනවා පුරාණ චාරිත්‍ර ගොඩක්. එතකොට වාසනා මේ මල් දරාගෙන ඒ කියන්නේ ඒට සූදෙන් අපි දකිනවා මුලින්ම ඔබතුමා අලිපන්ති අතෙන්ට ගෙනාවට පස්සේ නෙළුම් මල් මිටක් දුන්නට පස්සේ කිරි විහාරේ වැඳලා ගණදෙවි දේවාලේ වැඳලා මහදේවාට වඳිලා ගිහිල්ලා කරඬු ගෙට යනවා. එතෙන්ටි අද්දි වාසනා දන්නවා එතෙන්ට එනකොට දන්නවා මට මේ පැවරෙන්නේ දෙවියන් වඩවන්න කියලා. එයා දන්නවා එයාට මුලින්ම ආරාධනාවක් තියෙනවා. පළවෙනි දවුල ගහනකොට මෙහෙම කොල්ල මගේ අහ බලනවා. ඊට පස්සේ දවුල් 6 පාර වැදිලි ඉවරුණාන් පස්සේ හරියටම දන්නවා එයා එතකොට දල උඩින් හොඬ තියාගෙන ඉන්නේ මල් ටික ගන්න. ඊට පස්සේ මම මල් ටික දුන්නට පස්සේදී එයා දන්නවා දැන් යන්න ඕන මම කිරි විහෙර වඳින්න. කිරි විහාරේ වැඳලා ඝන දේවාලේ වැඳලා මහ දේවාලේ වැඳගුවම හැරෙනවා. හැරුණාන් අපි මේ පැත්තට ආවම එයා ඇතුළට යනවා. හරිම අපූර්වයි. මම හිතන්නේ මේ කතාව කොයිතරම් නම් රසබරයි. තව කතාවක් අපි අහලා තියෙනවා මේ කතරගම පෙරහැර අවසන් වුණාට පස්සේ. කියන්නේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කාට පස්සේ පොඩක් අර අස්තබල බෝධින් වහන්සේ හරියට ගිහිල්ලා නිකන් වාසනාට දුක හිතෙනව කතාවක් එහෙම ගහලා තියෙන එක ඇත්තද? එහෙම තියෙනවා. දැන් මහා පෙරහැර නිමා වුණන් පස්සේදී පාන්දර පෙරහැර එනකොටත් පොඩි නිකන් දුකක් කනගාටුවක් ඒක ඇඟීමෙන් පේනවා අපිට එයාට. ඒ කියන්නේ මට හිතෙන්න හැටියට දැන් පෙරහැර මංගල්‍යේ හමාරයි. මම දැන් නිදහසේ ඉන්නවනේ මොකක්ද ඒ කරන්නේ කියලා ඕන හරි හිතන වැතියයි. ඒ කියන්නේ උත්සවය අවසන් වෙනවා. දැන් මම මෙච්චර කාලයක් මේ රාජකාරී ටික කරා. රාජකාරී අවසන් වෙනවා. ඒ වගේ මොකක් හරි ලොකු හැඟීමක් එයාට එනවා. දැන් අපි දැක්කා දැන් අලිවාඩියෙන් මේ දර්ශන මේ අපි රුහුණු මහා කතරගම දේවාලයේ අලිවාඩිය නිල Facebook පිටුව ඔස්සේ බොහෝ දෙනා මේ අපි වාසනාගේ මේ එදිනෙදා චර්යාවන් දකින්නවනේ. දැන් අපි දකින්න අලිපන්තිය ළඟට එනකොට කතරගම වාසනා ළඟ ඉන්නවා මද්දු. මද්දුත් එක්කත් හරිව කුළුපගව ඒ කියන්නේ වාසනාගේ පස්සේ ඉන්න කෙනා මද්දුනේ. හරි අපූර්වට ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා සිංහරාජා එහෙම පෙළගැස්ම ඉන්නවා. ඒ නායකත්වය හරිම පරිණතයි. හරිම අපූර්වට එතන ඉඳීව කොච්චර ඒ ඉඳීමත් ඒගන්ට වඳින්න එනකොට එන එමත් ඒ එක ආකාරයටම එනවා. ඒ කියන්නේ මෙයාගේ සිරිතක් තියෙනවා. එයා කිසිම අලියෙකුට හොඬවත් වනන්නේ නැහැ. ඒව කැමති නැහැ. අපි දැක්කනේ පළවෙනි මගුල් පෙරහැරේදී. ඒක වුණා නම් කොයි තරම් දෙයක් වෙන්න සිද්ධ වුණාද? ඒ නිසා අපි දැක්ක රටක් ලෝකයක් බලාගෙන ඉන්න වෙලාවේ හරිම සංයමයෙන් බලාගෙන සිටියා. ඒ නිසා මං හිතන්නේ ඒ පරිණතකම තමයි දැක්කේ අපි. එයා කැමතිත් නෑ වෙන එක්කෙනෙකුට කෝටු පාරක්ක් ගහනවට කැමතිත් නෑ. ඒ කෝටු පාරක් ගැහුවොත් ඕක මතක තියන් ඉන්න. මතක තියන් ඉඳලා එයාට ප්‍රහාරයක් එල්ල කරනවා පොළු කෑල්ලකින් හරි නැවත හම්බුනොත්. එහෙම. ඒ කියන්නේ ගැහුවා කියලා. ඒක. ගහන්න තහනම්. ගහන්න අනින්න. ඔව්. තහනම් එයා දැක්කොත් එහෙම ඒක පොඩි ගැටලුවක් වෙනවා එයාට. හරි. දැන් අපි මේ අවස්ථාවේ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ අද තියෙන්නේ 5 වන මගුල් පෙරහැර. එතකොට තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් මේ රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වඩම්මවද්දී පෙරහැර බලනරාල. ඒ නිල රාජකාරී, ඒ කියන්නේ නිල රාජකාරී කපු මණ්ඩලයේ නිල රාජකාරිය පැවරිච්ච කෙනා ඒ යන්නේ දේවාභරණ අරගෙන අර මේ අපි මේ බලන තේරෙන භාෂාවෙන් කියුවා යාපනයේ මෝටර් බයික් එක යන විදිහට එක පැත්තකට කකුල දාලා යන්නේ. දැන් අපි දකින්නවා දෙවිනුවර සහ සබරගමුව මේ නවගමුව වෙද්දී එක වෙනස්. ඒතකොට මේක හරිම අපූර්ව සම්ප්‍රදායක් තියෙනවා. කතරගමටම ආවේනික වෙච්ච සම්ප්‍රදායක්. එතකොට මේ සම්ප්‍රදාය පුරු වෙලා තියෙන කතරගම වාසනාවට හොඳටම මේ පළපුරුත් තියෙනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා කැලණියේ කඳුරටත් හැකියාව තියෙනවා. දැන් කැලණියේ කඳුර මේ අවස්ථාවේ සම්බන්ධ වෙන්නේ නැහැ වාර්ෂික මත සමය ගත කරන නිසා. ඒතකොට තායි රාජ්‍යයක් තියෙනවා. දැන් හිතන්න මේ පසු පෙළක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙනවා පෙරහැර සංස්කෘතිය රැක ගන්න නම් පසු පෙළක් අවශ්‍ය වෙනවා. අපි දැනගන්න කැමති මේ පිළිබඳව. අපි ඉතින් කොයි වෙලාවටත් අපි ජනාධිපතිතුමාලගෙන් මැති ඇමතුරු දේවාලේ
ආවහම පස්සේ ඒකට මල් මාලා දාන්න ආවට පස්සේ මේ මංගල සමයේදී නිතරම අපි මතක් කරන දෙයක් තමයි අපිට ඇත්පැටියෙක් දෙන්න කියලා. අපිට ගොඩාක් වටිනවා මේ ඇතත් එක්ක තියාගෙන ඇත්පැටියෙක් පුරුදු කොල්ලා මේ ආකාරයට අපිට හදාගන්න හරීම ආසාවක් තියෙන ඒ කියන්නේ ඒ තරම් කියන්නත් අපහසු දෙයක්. නමුත් අපිට තවම ඉල්ලුම් කරාට තවම නෑ අපිට කිසිම ජනාධිපති කෙනෙක්ගෙන්වත් මැති ඇමති කෙනෙක්ගෙන්වත් දුන්නේ නෑ. හැමදාම අපිට දෙනවයි කියන විතරයි. තරම ඔබතුමා අපි ගරු කරනවා සමස්ත ශ්‍රී ලංකා වාසීන් වෙනුවෙන්ම ගරු කරනවා. මොකද මේ අපේ රටට වාසනාවක් වෙච්ච මව්බිමේ වාසනාවක් වෙච්ච කතරගම වාසනා S2 වගේ බලා ගැනීම ගැන. මම හිතනවා අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ සිංහල රජ කාලෙත් අලියතුන් සමග තමයි පෙරහැරවල් යෙදුනේ. අනිවාර්යයෙන්. දැන් ඉදිරියටයි කියලා වෙලා ඒ සිංහල රජ කාලේ නම් මේ පැවති දේවල් පුරාණ දේවල් කරගෙන යනකොට දැන් හැදෙන පරපුරට නවත්තන්න බෑ මේ අලියතුන් සම්බන්ධව කරන වැඩ. මොකද එහෙනම් ඒ කාලෙත් නවත්තන්න ඕනේ ඒගොල්ලෝ ඉඳලා. ඒක නිසා නැවතත් කියන්නේ ඒවට අකුල් හෙලන්න එපා අපිට ලබා දෙන්න ඇත්පැටියෙක් මේ කතරගම දේවාලයේ රාජකාරිය සඳහා. මම හිතන්නේ මේ ප්‍රාර්ථනාවක් ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හඳ සිරුදුන් වැඩ සිටින මේ ඓතිහාසික පුදබිමේ සිට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අලිවාඩිය ගැනත් අපි අන්තිම වශයෙන් වචනයක් කියමු කියලා අපි ආරාධනා කරනවා. අලිවාඩිය මම හිතන්නේ මේ දළදා මාලිගාවට ඇඩ් ගාලා තියෙනවා. කතරගමට තියෙනවා අලිවාඩිය. අපි ඒ ගැනත් කතා කරමු වචනයක්. අලිවාඩිය කියන්නේ අසිත මල්ලි තමයි මේක ප්‍රමුඛත්වය කරගෙන ඇවිල්ලා මට මම Facebook එකේ බලනකොට අලිවාඩිය කියලා. මම නමුත් දන්නේ නැහැ මේ කවුද කින්ද මන්ද කියලා. පස්සේ පොඩ හොයලා බලාගෙන ඉන්නකොට මේ අසිත මල්ලි ඒ රාජකාරී ටික කරගෙන ආවා. මම ඒකටත් ගොඩක් ස්තුතියි මගේ පුද කරනවා. ඔව් අතරම අපේ බස්නායක නිලතුමන් දිශාන් වික්‍රමතුංග ගුණසේකර නිලතුමන් ලොකු අදහසක් තියෙනවා අලිවාඩිය අර මහනුවර දළදා මාලිගාවේ ඇඩ්ගාලා වගේ කවදා හරි දවසක මම හිතන්නේ ඊටමත් සීමිත ළඟ කාල සීමාවකදී ඒක ආරම්භ කරයි. මොකද ආකර්ෂණීය ලෙස මෙම අලිවාඩිය නිර්මාණය කරන්න. ඉතින් මම හිතනවා එයත් ඔබට සුබ පණිවිඩයක් බවට පත් වෙයි. එසේනම් අලිවාඩියෙන් අපි සුරිදුනි කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ කතරගම වාසනා පිළිබඳව පෙරහැර මංගල්‍යයේ ආරම්භ වෙනකොට බොහෝ දෙනා කියනවා පාද යාත්‍රා විනය අපි කතා කරනවා. ඊට වගාම කෝ කතරගම වාසනා දකින්න ආසයි ඒ හැමෝගෙම ප්‍රාර්ථනයක් තමයි කතරගම පෙරහැර ආරම්භ වෙන්නමත් එක්ක. ඉතින් අපි ඔන්න අද අලිවාඩියෙන් කතරගම වාසනාගේ ළඟටම ඇවිල්ලා කතරගම වාසනා පණමින් ආදරය කරන අපි අජිත් මාමත් එක්ක වාසනාගේ රසබර තොරතුරු කතා කරා. අපි එසේනම් අපි සමුගන්නවා අලිවාඩියෙන් මේ කතා බහෙන් ඔබතුමන්ට සහ අපි අජිත් මාමට සහ කතරගම වාසනාට හඳ සිරිඳුන්ගේ පිහිට ආශිර්වාදයෙන් මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කරන්න නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් කතා බහ අවසන් කරනවා. බුදුන්ට බොහොම ස්තුතියි.